දළදා වහන්සේයි මෙච්චර විශේෂ. හැම ධාතුන් වහන්සේ නමකටම වඩා වැඩිම 이르දි ප්‍රාතිහාර ප්‍රමාණයක් පෑවේ අපේ දළදා මාලිගාවේ දළදා වහන්සේ. ඒකයි අපිට විශේෂ. බුදු මුවින් 84000ක් ධර්මස්කන්ධය වදාළනේ. මේ 84000ම ධර්මස්කන්ධය අපේ දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. මම දැක්ක දළදා වහන්සේගේ එක විස්මිත ගුණයක්. දළදා වහන්සේට පුළුවන් එක රැයින් ලංකාවේ හතර දිග්මාගේ විසිරලා පැතිරලා ඉන්න බෞද්ධ අබෞද්ධ සියලු දෙනා නුවරට ගෙන්නන්න. පුදුමයි. දළදා වහන්සේ වන්දනා කරන්න පොලිමේ ඉන්න පිනක් තියෙන්න ඕන. දළදා වහන්සේ වන්දනා කරගන්න කියලා ගෙදරින් එළියට එන්නත් පිනක් තියෙන්න ඕන. දළදා වහන්සේ වන්දනා කරගන්න බැරි වුණත් ඒ වන්දනාවට ය아가න්න බැරි වුණත් ඒ ගැන අහලා හිත පහදව ගන්න පවා පිනක් තියෙන්න ඕන. ඒ නිසා දළදා වහන්සේ බැහැ දකින්න යන්න. කිහින් හැරිලා ඉන්න උනත් කමක් නෑ. ගිහිල්ලා දළදා වහන්සේ දැක ගන්න ලැබුණොත් කවර කතාවද?